සහයතා ගුරු පහර දැක්වෙන්නේ ලෝක කුරු දිනේ එදිලා තියෙන්නේ. හැබැයි මම මෙතෙන්ට ආවේ නම් ලෝක කුරු දිනේ ගැන කියන්න නෙමෙයි. අපි දැන් මම හරි ආඩම්බරෙන් කියනවා මේ සහේත්‍රාවට ආපු මුල්ම සිසුවියන් කණ්ඩායම තමයි අපි පන්නන්නේ. අපි මේ නිවහනට ඇවිල්ලා අපිට අවුරුද්දකට වඩා කාලයක් ගෙවිලා තියෙනවා. මේ වෙනකොට අපි අවුරුද්දකට වඩා කාලයක් මේ ගුරුමඩුල්ලත් එක්ක අධ්‍යාපන කටයුතු හදාගන්නවා. ආට එක්දිනම් ආවේ පුංචි හිතේ බයකුත් එක්ක. මොකද මෙහෙට එන්න මුලින්ම හේතුව තමයි පාසලේ අවුරුදු වසර දෙකක් පුරා ඉගෙනගෙන A-level විෂය ධාරාව, උසස් පෙළ විෂය ධාරාව අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත ඉගෙනගෙන උසස් පෙළ විභාගයට පැනී සිටින එක. ඒ බයක් එක්ක පටන් ගත්ත මේ ගමන අපේ මේ සුදුරු පොඩ්මඩුල්ලේ හින්දා අපි හිතවත් නැත්නම් සාර්ථක වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව අපටත් වඩා අපි ගැන හිතලා අපි වෙනුවෙන් කැප වෙන මේ සුදුරුමඩුල්ලේ හින්දා රැයක් දවාලක් නොමැතිව එයාලගේ
පවුලෙනුත් ඈත් වෙලා එයාලගේ ළමයි විදියට අපිට සැලකලා ගොඩක් කැපකිරීම කරන මේ ගුරු මඩුල්ලේ හින්දා තමයි අපි මේ විශ්වාසෙත් එක්ක මේ අභියෝගයට මුහුණ දීලා තියෙන්නේ. එක අතකින් බැලුවහම අපිට අර ගුරුවරු විතරක් නෙමෙයි. අපි සිසුයන් ගැන අපිට මේ ගුරුවරුත් එක්ක අපේ සහෝදරයෝ වගේ අපේ අම්මලා තාත්තලා වගේ කිසිම පැටලීමක් නැතුව ජීවිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් මේ ගුරුත්වයෙන් වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව ගුරුවරුන්ට වඩා සහෝදරයෝ විදිහට අපිට මෙයාලා ලිංගත්වයේ ඉන්නවා. ඒ හින්දාම අපේ ජීවිතවල තියෙන සමහර ප්‍රශ්න ඒවට පවා උත්තර හොයලා දීලා තියෙනවා. ඒ වගේම මේ සොඳුරු ගුරු මඩුල්ලේ හින්දාම අපේ ජීවිතේ මේ පටන් ගත්තු නව අභියෝගයට අපි සාර්ථක විදියට මුහුණ දීලා තියෙනවා. ඒකට මූලිකව මම මේ සහේත්‍රාවේ ගුරු මඩුල්ලට ස්තුතිවන්ත වෙනවා. මොකද අපි හිතුවේවත් නැති විදිහට අපි මේ පටන් ගත්තු නව ගමන අපිට සාර්ථක කරගෙන යන්න උදව් කරලා තියෙනවා. අපහට සතර කිව්වම නැහැ යස්ත අපහට ළඟා කරවන අමුලදී ආලෝකයක් වෙන අතුරු මල් දෙක ඔබට දිගා සිටියද ඊළඟට ඒ ගුරුවරු ටික අපිට ලං වෙලා තියෙනවා නිකන් සහෝදරයෝ වගේ නැත්නම් ගෝ තාත්තලා වගේ පිටරන ලං වෙලා තියෙනවා. අධ්‍යාපනය රාමුවට පිට ගියපු මේවත් පරිසරයක් සහ අපේ හැදියාව ඔක්කොම අතින් ඒ ගුරුවරු අපි ගැන හිතලා අපිට මුද්‍රයට සීමා නොවුණු වෙනස්ම එකක් ඒ ගුරුවරු අපිට ලබා දෙනවා. තමගුවත් ස්තුතියි ඒකට. ඔයාලා ඔක ගුරු දිනයක් වේවා. ඔයාලා ඔක්කොටම දිගාසිරි පතනවා. ස්තුතියි. Anguru
සේවයක් කරන්න මම ඉපදුණු මගේ රටට මට සේවයක් කරන්න සොයිජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න දෙවියෙක් වෙනවා මම නම් ලොකු වෙලා රටට සේවය කරනවා ඉල්ලන සින්දුව දීලා හැමතිම සින්දුව දීලා කරන දේවදතත් තමන්ට වාදිම රටටත් කම්නා සදී කියන්න අත උසල කෙනෙක් තවත් මම කැමති ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න පුනාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න ක්‍රීඩාවත් හොඳයි පුතේ කරටම යන්න රටට ගෞරවයක් මත කරගන්න මට නම් බෑ ඔබ දිගට ක්‍රිකට් ගවන්න මෙමට ඕන ක්‍රිකට් බෝට් එකට කොන්න බෝට් එකට කොන්න ඇනලා සේවය කරන්න ක්‍රීඩකයින් තෝරන්න වර්ල්ඩ් කප් එක ගන්න සික්ඛාපේති මමංගරෝ සගාරේන චිත්තේන අහං වන්දාමි තං කොහේද මතක් කරගන්නේ? ඔතම සුබ රාත්‍රියක් වේවත් කියලා තමයි ගියා ගන්න තියෙන්නේ. පළවෙනියෙන්ම ඇත්තටම ගත්තොත් කඳුළු වෙන වැඩක්. මොකද මේක අපි පටන් ගත්ත දැන දන්නේ ආයි මල්ලි. ඒ පටන් ගත්ත දැනේ ඇත්තටම එක්ක කතා කරන්න බැරි මට්ටමක. අපි මෙතෙන්ට අරන් එන්න සෑහෙන කාලයකයි කියලා හිතපු දෙයක්. අපි තාම කෙටි කාලයකින් අපි පළවෙනි බෙජ් එක මෙතන ඉන්නවා පළවෙනි රෙජිස්ටර් වෙච්ච මම තාම මෙතන ඉන්නවා ඒ වෙද්දී මේ මට්ටමකට එන්න පුළුවන් වෙයි කියලා අපිට හිතුවෙත් නෑ ඔයාලා කරපු වැඩේ ගොඩාක් ලස්සනයි අපිට බාහිර වැඩවලට දෙන්න වෙලා නැතිකම තියෙනවා ඔයාලා දන්නවා කියන්නේ ඔයාලට පොඩි දවසක හරි පොඩි හරි වැඩක් කරන්න ඕනේ කියන මානසිකත්වයෙන් හැදෙන්න අද උනත් දුවන් ආවේ පොඩි හරි වැඩක් කරන්න ඕනේ ඒක හිතට හරි නෑ නැත්තම් දෙන්නේ වැඩක් කරේ නෑ කියලා හිතුණා. ඔයාලා දන්නවා ටීචර්ස් ඩේ කියලා දවසේ උදේ 6:30ට අපි පන්ති ටික කරමුයි කියලා කිව්වෙත් මම මේ ඉඳලා කතා කරලා ගිහිලා ඒ උදේ ඉඳන් දවසම පිසුවක් කිලියොත් අපරාධේ වැඩක් කරුන්නේ නෑ කියලා හිතට දැනෙන හින්දා. ඇත්තටම ඒක වෙනම දෙයක්. මේක සාර්ථකත්වය මම දකින්නේ වෙනම තැනකින් අපි දකින්නේ. ආයි මල්ලීටසේ නදීනා මල්ලී තුනේ පස්සේ අපි තුන් දෙනා ඊට පස්සේ තුනේට අරින්ස අපිත් එක්ක අත්තල් බඳගත්තා. අපිත් එක්ක පණු විශේෂ හිටපු දිනෙත්ලා තමයි අද මෙතන ඉන්නේ. අපි ටෙක් මල්ලා තුන් දෙනා කොලෙන් නම් හිටපු තුන් දෙනෙක් අපිත් එක්ක අද මේ සම් මල්ලී මේ හිටපු මල්ලී කියලා IT මල්ලී හිටින කෙනෙක්. ඊට පස්සේ බේස් මල්ලී කියලා අපි ඕලෙල් එක පටන් ගත්තේ ළඟදී මෙතන ගොඩක් අය මේ කතාව දන්නවා. නමුත් හිතට වෙලාවක් ඉන්න සමා මම මේ කියන්න ගත්තේ අපේ අංකල් පවා හිටපු කෙනෙක් අංකල් ඉන්නේ ඉඳලා කිව්වේ මේ මුල මෙතන පටන් ගන්න ඉඳන්ම ඒ කියන්නේ මෙතන ඔයාලා දන්න හොඳටම ආරම්භයේ මේ ගියේ විතරයි තිබ්බේ. ඒක මෙච්චර ගොඩනගාගෙන කෙටි කාලයකට මෙච්චර ගත්තේ එකක් නැත් අපේ ගැපීමක්. ඔයාලගේ විනයනවත් මේ කතාව අරන් යන්න ඔයාලා දුන්න පිටුවහලත් එක්ක.
අද වැඩේ ලස්සනයි, උපරිමයි. ඒක මීට වඩා ඉතින් අපි ඔයාලා මේ කෙටි කාලයක් අපි දෙන්න නැති ඒ කාලයෙන් ප්‍රයෝජනෙට අරගෙන ලොකු දේවල් ටිකක් කළා. අපේ ඉතින් අවසාන බලාපොරොත්තුව මේක හොඳයි. අපි අන්තිමට කියන දේ ඉතින් අපිට ඒ තුනේම ගොඩක් තමයි ඇත්තම බලාපොරොත්තුව.